ඊට පස්සේ පුතේ එන්න 1998 අහලා තියෙන ප්‍රශ්නෙට පොළොවට ඉහළින් h උසක සිට අංශුවක් නිදහසේ වැටේ. උස h සමග අංශයේ සම්පූර්ණ ශක්තිය විචලන වන ආකාරය වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ කියලා අහලා තියෙනවා. පොළොවට ඉහළින් h උසක සිට අංශුවක් නිදහසේ වැටෙනවලු. හරි. මොන මම මෙහෙම ලියන්නම් පුතේ. ඔන්න පොළොවට ඉහළින් හරිද? h උසක ඉඳන් වස්තුවක් වැටෙන පුතේ පල්ලෙහාට. ඔන්න වැටෙනවා. ඊට පස්සේ පුතේ උස h සමග අංශයේ සම්පූර්ණ ශක්තිය right. ළමයි මෙහෙම කේස් එකක් තියෙනවද දැන්? මෙයා මෙහෙම වැටෙද්දි ළමයි මේ පිහිටුමේදී මං හිතන්නම්කෝ එයාගේ විභව ශක්තිය ජූල් 100යි කියලා. එතකොට පුතේ මේ වැටෙන වෙලාවේදී හරිද? මම මෙතන හිතන්නම් පටන් ගන්න තැනදී ළමයි චාලක ශක්තිය බිඳුවයි කියලා. කියන්නේ ප්‍රවේගයක් නැහැ කියලා හිතන්නම්. එහෙනම් පුතේ වැටෙන්න ඕන්න මෙන්න තියේදී මෙයාගේ චාලක ශක්තිය 100ක් වෙලා විභව ශක්තිය බිඳුවක් වෙනවා ළමයි. ඕකනේ වෙන්නේ හේතුව තමයි මේක තමයි නෝ විභව ශක්තිය බිඳුව පිහිටීම. ඒ නිසා මෙයා වැටෙද්දි පුතේ එන්න මොකද වෙන්නේ? එයාගේ චාලක ශක්තිය වැඩි වෙනවා විභව ශක්තිය අඩු වෙනවා. මෙතනදී පුතේ විභව ශක්තිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා චාලක ශක්තිය බවට හැරලා. හැබැයි පුතේ තේරුම් ගන්න ඕනෑම පිහිටුමකදී මුළු ශක්තිය ලිව්වොත් එහෙම එයා ජූල් 100ම තමයි. ඒ කියන්නේ චාර්ජ් ශක්තිය විභව ශක්තිය එකතු ජූල් 100ක් වෙනවා. උදාහරණයක් මම මෙහෙම ලියනවා ළමයි. මම ටික ටික ළමයි KE සහ PE ගේ උත්තර ලියන්නම්කෝ. හිතන්න ඉස්සෙල්ලාම KE බිඳුවයි. මෙයා 100යි. එහෙනම් මුළු ශක්තිය කෙනෙක් කියලා ලියන්න පුළුවන් 100යි කියලා. තව ටිකක් ගියාම පුතේ මෙයා 20ක් වෙනවා. මෙයා 80ක් දක්වා අඩු වෙලා. ඒත් මුළු ශක්තිය 100යි. තව ටිකකින් මෙයා පුතේ 50ක් වෙනවා. මෙයාත් 50ක් වෙනවා. ආයෙත් මුළු ශක්තිය 100යි. තව ටිකකින් පුතේ මෙයා 60ක් වෙනවා. මෙයා 40ක් වෙනවා. මුළු ශක්තිය 100යි. තව ටිකකින් පුතේ මෙයා 70ක් වෙනවා. මෙයා 30ක් වෙනවා. මුළු ශක්තිය 100යි. තව ටිකකින් පුතේ මෙයා 100ක් වෙනවා. මෙයා බිඳුවක් වෙනවා. ඒත් මුළු ශක්තිය 100යි. එහෙනම් වට පේනවද? ගමන් පතේ පුරාවටම පුතේ මෙයාගේ මුළු ශක්තිය නියතව තියෙනවා. පැහැදිලිද? මුළු ශක්තිය නියතව තියෙනවා. ඒ නිසා පුතේ එහෙනම් කොච්චර උස වැටුණත් පුතේ මුළු ශක්තිය වෙනස් වෙන්න බෑ. ඒ කියන්නේ ආංශයක 4 වෙනි එක යනවා. මුළු ශක්තිය නියතයි. එහෙනම් ආංශයක පුතේ 4. ආංශයක 4. ආංශයක 4.